එහෙනම් සාදු කියලා නමස්කාරයෙන් කියනවා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ධම්මං ගච්ඡාමි සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාක්‍ය ශාස්ත්‍රපති පෙනලගොඩ ඥානාලෝක අපේ කල්යාණ මිත්‍ර අපේ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවස තුළ අපේ ප්‍රදීප් වැලිකන්නගේ මහත්මයා මේ වගේ ආදරණීය පුතුණුවන් ඉසුරු වැලිකන්නගේ ආදරණීය පුතුණුවන් ඇතුළු කල්යාණ හිත මිත්‍රාදී සියලු දෙනාම එක්කාසු වෙලා අද දවස තුළ මේ උතුම් පින්කම සිදු කරනවා. ඉතින් ප්‍රදීප් මහත්මයා මේට මාස කිහිපයකට ඉඳදී මේ දිනේ වෙන් කරගන්නට යෙදුණා. ඒ අනුව අද උදෑසනම ඉතාමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ගේ දෑතින් සදා සම්පාදනය කරගන්නට යෙදුණු ඒ දානීය විහාරස්ථානයට රැගෙන එන්නට යෙදුණා. ඒ රැගෙන එන්නට යෙදුණු දානෙහි අග්‍රභාගයේ නොයිදුරු කොටස විතරාගී බුදු පියාණන් වහන්සේ ඉදිරිපස ඇති ආසනයේ මත තැන්පත් කරන්නට යෙදුණා. ඒ තැන්පත් කළා වූ දානෙහි අග්‍රභාගයේ නොයිදුරු කොටස විතරාගී බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරලා ඉන් අනතුරුව මේ අටපිරිකර සහිත මේ භික්ෂාව මෙතන වැඩ සිටින කිහිප නම කාය සාක්ෂි වශයෙන් තබාගෙන ආර්ය මහා සංඝරවණ උදෙසා සංඝ සතුකට පූජා කරලා එයින් ජනිත වෙන ආශිර්වාදයේ එයින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය මේ පින්කමෙහි මූලික අරමුණ තමයි ඒ ආදරණීය පියාණන් වහන්සේ ආදරණීය තාත්තා ආදරණීය අප්පච්චි පේදාස වැලිකන්නගේ පියාණන් වහන්සේ සිහිපත් කරගෙන වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාගේ සංසාර ගමන සුවපත් වේවා යන චේතනාවෙන් සිටවිල්ලෙනු ගල්පොත්තගේ ශේමාවතී පෙරේරා ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කිරීමටත් ප්‍රසන්න වැලිකන්නගේ බාල සොහොයුරා පියසීලී වැලිකන්නගේ ලොකුනන්ද ආරියරත්න වැලිකන්නගේ බාප්පා ක්ලරන්ස් ජයසිංහ මාමා අනුර මහතා සුනිල් මහතා ඩිලන්ත මහතා සාධකින් මහතා කැලුම් මහතා උපාලි තැන්න මහතා වර්ෂමාන මහතා අශෝක මහතා මඩුගල්ල මහතා ජයවික්‍රම මහතා ලීලාරත්න කපු මහත්මයා ඇතුළු මිය පරලොව යන්නට යෙදුණා වූ ඒ කල්යාණ හිත මිත්‍රාදී ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් වෙත්වා යන චේතනාවෙනුත් මේ විහාරස්ථානයේ නිර්මාතෘවර අප ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කම සිදු කරමින්
ඒ වගේම අපේ විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීමටත් ඒ වගේම මේ උතුම් පින්කම සාර්ථක කරගන්න සෑම වර්ෂයකම වාගේ බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. ඉතින් මේ කල්යාණ හිත මිත්‍රාදී සියලු දෙනාට ආශිර්වාද කිරීමට සියලු දෙනා නමින් මේ පරලෝ යන්නට යෙදුනා වූ දෙමව්පියන් ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් වෙත්වා යන චේතනාවත් සිතුවිල්ලත් ඒ වගේම සියලුම දෙවියොත් මේ පින් සතුට සිතින් අනුමෝදන් කරගනිත්වා කියන මේ කියන අරමුණු කරුණු කාරණා මුදුන්පත් කරගෙනයි මේ උතුම් පින්කම සිදු කරන්නේ. මිය ගිය කෙනෙක් උදෙසා අපිට භෞතික ගනුදෙනුවක් සිදු කරන්න බෑ. අතින්නත උදව්වක් උපකාරයක් සිදු කරන්න බෑ. අපිට කළ හැක්කේ මෙවැනි පින්කමක් සිදු කරලා එයින් ජනිත වෙන පුණ්‍ය ශක්තිය සිතින් සිත අනුමෝදන් කිරීම පමණයි අපට මේ මොහොතේ හැකියාව තිබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ ආදරණීය පුතුණුවන් අධ්‍යාපනය ලැබුණා මේ දිනවල ඉසුරු වැලිකන්නේගේ ආදරණීය පුතුණුවන්ට ආශිර්වාද කරගෙන ඒ පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අරමුණු බලාපොරොත්තු සියල්ලක්ම ඉෂ්ට සම්පූර්ණ වේවා යන චේතනාවෙන් ඉදින් ප්‍රති මහත්මයා මේ සිදු කරන කටයුතු ඉදිරි බලාපොරොත්තු ඉදිරි අරමුණු සියල්ලක්ම සාර්ථක වේවා යන චේතනාවයි සිතුවිල්ලයි පෙරදරි කරගෙනයි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් පියදාස වැලිකන්නේගේ මහත්මයා ගිය වසරේ තමයි මිය පරලෝ යන්නට යෙදුනේ. ඉතින් එතුමාව මං ගිහිල්ලා පෞද්ගලිකව එතුමාව හම්බෙලා තියෙනවා. ඉතින් එතුමා විශ්‍රාමල විදුහල්පති කෙනෙක් හැටියටයි එතුමා කටයුතු කරන්නට යෙදුනේ. ඒ වගේම මේ සාහිත්‍යයට සිංහල සාහිත්‍යයට පෝෂණයලා එතුමා ග්‍රන්ථ කිහිපයක්ම මේ නූතනයේ ඉන්න කුඩා ළමයින්ට ඉතාමත් වැදගත් මේ සිංහල භාෂාවට පෝෂණයලා ග්‍රන්ථ කිහිපයක්ම නිර්මාණය කරන්නට යෙදුණු ගත් කතුරේ ඒ වගේම දුදරුවන් දහස් ගානකට නැන පහන දල්වන්නට යෙදුණු ගුරුවරයෙක් ඒ වගේම විශ්‍රාමලත් විදුහල්පති කෙනෙක් හැටියට එතුමා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් මේ ගෞරවයක් හැටියට එතුමාගේ ගමට යන එතුමාගේ නිවසට යන පාරත් පියදාස වැලිකන්නේගේ මාර්ගය කියලා එතුමාව සිහිපත් කරගෙන ඒ මාර්ගයේ නමත් එතුමාට ගෞරවයක් හැටියට ඒ නමත් ගමත් මේ පාර එතුමාගේ නමින් නම් කරලා තියෙනවා. ඉතින් මේ පියාණන් වහන්සේ පිළිබඳව වැඩි එක සැරේ මම හම්බුනේ එතුමා මම හම්බුනත් 90ක් විතර ඇති. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කියනවා ගෙදර ගිහිල්ලා දුක සැප බලලා ඉන්න අතරතුර වසරකට වගේ කාලයකට පස්සේ එතුමා මේ පරමයන්ට හිටිනවා. ඉතින් අපි යනකොට තරම් කසීක තත්ත්වයක් තමයි සිටින්නේ. ඒ පියතුමා දැක්කට පියතුමා ආශ්‍රය නොකලට ඒ පියතුමාගේ පුතුණුවන් ආශ්‍රය කරලා තියෙනවා. අපි දන්නවා දරුවෝ සෑම මොහොතකම දෙමව්පියන්ව තමයි අනුගමනය කරන්නේ. බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා පුබ්බාචරිය කියලා. දෙමව්පියන්ට හම්බෙන දරුවන්ට හම්බෙන මුල්ම ඇඳුරුවරයා තමයි පුබ්බාචරිය කියලා බුදු පියාණන් වහන්සේ දුන්නේ. මුලින්ම දෙමව්පියන්ට දරුවන්ට හම්බෙන ඇඳුරුවරයා ගුරුවරයා අම්මා සහ තාත්තා. ඒ අම්මා සහ තාත්තගේ ජීවිතයේ බොහෝ දේවල් කුඩා කාලෙම උකහා ගන්නවා දූ දරුවෝ. ඒ දෙමව්පියන් සිදු කරන ක්‍රියාවන් ඒ දරුවෝ තමන්ගේ ජීවිතයට පාඩමක් හැටියට ලබා ගන්නවා. ඉතින් වැලිකන්න අපේ ප්‍රදීප් මහත්මයා පන්සලේ මොනියම් හෝ වැඩක් කළත් මුදලක් ගන්නේ නැහැ. අපි කියනවා ගන්න කියලා. ඒක ශාසනීය වෙනුවෙන් කියන මේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව ඉතින් අපි දන්නවා මේ විහෙර විහාරස්ථාන කියන්නේ ඔබ ලබා දෙන මුදලින් තමයි මේ විහාරස්ථාන නඩත්තු වෙන්නේ.
අපි ස්වාමීන් වහන්සේලා හැටියට මේ වැඩ ඉඳමින් తాවකාලිකව ඒ කටයුතු සිදු කරමින් බාරකාරත්වය ධර්මා පමණයි తాවකාලිකව අපි කවුරුත් සදාතනික වෙන්නේ නැහැ. නායක හාමුදුරුවෝ පත් වුණා. මේ සියල්ලක්ම ඔබට අපට හදලා දීලා උන්වහන්සේ පත් වුණා. අපි తాවකාලිකව මේ විහාරස්ථානයක බලා ගන්නවා. ඔය ඇත්තන්ට පින්කම් කරන්න, ඔය ඇත්තන්ට ජීවිතේ යම් වේදනාවක්, ජීවිතේ යම් සතුටු අවස්ථාවක, මංගල අවස්ථාවක පන්සලට ඇවිල්ලා අහනක් පත් කරලා තමන්ගේ මනස නිදහස් කරගන්න, හිත නිදහස් කරගන්න තැනක් තමයි පන්සල කියන්නේ. ඒක ලොකු සේවයක්, විහාරස්ථානයක් තුළින් ලොකු සේවයක්, සමාජ සේවයක් සිදු වෙනවා. දැන් දූ දරුවෝ අනාගතයේ ඒ දූ දරුවන්ට ලොකු සේවයක් කරනවා විහාරස්ථානයේ මේ වගේ රටක විශේෂයෙන්. දැන් දහම් පාසලේ වුණත් දරුවෝ 120ක් 30ක් වගේ දහම් අධ්‍යාපනය ලබනවා. ඒ දූ දරුවන්ට මේ වගේ රටකදී අපේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ කියන මේ වටපිටාව මේ විහාරස්ථානයක් තුළින් ලබා දෙනවා. සමහර විට ශිෂ්‍ය වෙනවා මෙහෙට ඇවිල්ලා බොහෝ කම්කටොළු මැද ඒ කාලය ගත කරනවා. ඉතින් පන්සලට ආවට පස්සේ, මේ දොරෙන් ආවට පස්සේ, බත් ටිකක් කෑවට පස්සේ, තේ ටිකක් පිව්වට පස්සේ ඒ දරුවෝ කියනවා ආදුන්නේ අපි ලංකාවට ආවා වගේ. අපි මේ රටේ ඉන්නකොට අපි හුදකලා වගේ වෙලා ඉන්නේ. පන්සලට ඇවිල්ලා තේ ටිකක් බීලා කෑම ටිකක් කාලා අර අපේකමින් ආමන්ත්‍රණය කරාට පස්සේ ඒ ඇත්තෝ මතක් කරනවා ඒක නිකන් ලොකු හිතට ලොකු සැනසීමක් කියලා. ඉතින් ඒ වගේ ලොකු සේවයක් විහාරස්ථානයක් තුළින් සිදු වෙනවා. ඉතින් මේවා අපි කියනවා පොදු දේපල කියලා. පොදු දේපල විතරක් කැරෙනවා විදිනවා. සමහරට මේ දොරවල් පොඩි ළමයි ඇවිල්ලා එහෙට අදිනවා මෙහෙට අදිනවා. ගලක් වෙලාවට මේ පොඩි ළමයි කොසු අරගෙන සෙල්ලම් කරනවා. දොරවල් කැඩිලා යනවා. මේ දොරවල් කැඩිලා යනවා. මේ දේවල් කැඩිලා බිඳිලා යනවා. ඒක තමයි ස්වභාවය හැටි. ඉතින් ඒව නඩත්තු කරන්න මේ ඇත්තන්ගේ දායකත්වය තාමත් වැදගත්. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ ප්‍රදීප් මහත්මයා. ඉතින් තමන්ගේ සේවය කිසිම මුදලකින් තොරව ඒ තමන්ගේ සේවය මේ විහාරස්ථානය වෙනුවෙන් ඒ ලබා දෙනවා. අපි කියනවා මේ දානය කියන දේ. ලේ දන් දෙනවා සමහර අය, ඒකත් දානයක්. සමහර අය තමන්ට තිබෙන භෞතික දේවල් දානයට ලබා දෙනවා. ඒකත් අපි දානය කියනවා. මේ විදිහේ ශරීරයේ අවයව ලබා දෙනවා. ඒකටත් දානය කියනවා. මේ විදිහේ ආහාර පාන ආදියත් ලබා දෙනවා දානය. ඔබේ ශ්‍රම දානයක් ඒකත් ලොකු දානයක්. ඒක හැමෝටම කරන්න බෑ. හැමෝටම මේකට හිත පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණේ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඒ කාරණේ සිහිපත් කරනවා. ඒ වගේ මේ කාරණේ අගය කරනවා. මේ වගේ විහාරස්ථාන ප්‍රදීප් මහත්මයා අපේ අනිත් ප්‍රදීප් මහත්තයා මම හිතන්නේ එතුමා ඇවිල්ලා එතුමා බොයිලර් හදනවා. ඉතින් ඒ සියල්ලක්ම කරන්නේ නිකන්. අපි දන්නවා මෙහි ඉංජිනේර කෙනෙක් ඇවිල්ලා පොඩි විසිට් එකකට යන්න පවුන් 150ක් 200ක් විතර මේ රටේ අය කරනවා. ඉතින් ඒ වගේ දේවල් මුදලකට පරිවර්තනය කරොත් මේ පන්සල් මේ දේවල් නඩත්තු කරන්න තාමත් අපහසුයි. ඉතින් මම මතක් කළා වගේ ඔය අත්තු දෙන පවුන් 10 පවුන් 20 තමයි මේ විහාරස්ථාන නඩත්තු වෙන්නේ. මේ වගේ තැන් පවත්වාගෙන යන්න හේතු. ඉතින් ඒ කාරණේ මේ මොහොතේ කාරණිකව සිහිපත් කරනවා. මම මතක් කළේ පියාණන් වහන්සේ ආශ්‍රය කරන්න බැරි වුණාට ඒ පුතා ආශ්‍රය කරන්න ලැබුණා. ඉතින් දීර්ඝ කාලයක් ඒ පුතාගෙන් තාත්තව දකින්න පුළුවන්. තාත්තා මොන වගේ චරිතයක්ද කියන කාරණේ පුතාගෙන් දකින්න පුළුවන්. ඉතින් මේ මොහොතේ ඔබතුමා මේ මූලික කර්මය තමයි පියාණන් වහන්සේ පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ පියාණන් වහන්සේ දීර්ඝ කාලයක් සේවය කරන්නට යෙදුණා. දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නට යෙදුණා. ඉතින් තමන්ගේ බුද්ධිය දානයක් හැටියට එතුමා දීර්ඝ කාලයක් මම හිතන වසර ගණනාවක් එතුමා මේ කටයුතු සිදු කරනවා. ඉතින් මේ පින්කම සිදු කරමින් මේ ආදරණීය පියාණන් වහන්සේ
ඒ වගේම මෞතුමියතුළු වර්ග පරම්පරාගත ඥාති මිත්‍රාදී සියලු දෙනාට දානය කියන්නේ අත්හැරීම. ඔබ දන්නවා පවුමක් හොයන්න මේ රටේ කොතරම්නම් ඔබ වෙහෙස මහන්සි වෙනවද? මේ වගේ සීතල කාලෙක ඉතින් මේ ඊයේ පෙරේදා මේ සෝලෝ පැනල් වල දැන් හයි කරලා මේ ගිය අවුරුද්දකට දෙකකට අපේ කටින් කරපු මේ ඇත්තොත් ඉන්නවා. ඉතින් ඒ ඇත්තෝ තමයි සෝලෝ පැනල් හයි කරේ. නමුත් අපි මේ මෑතකදී අපේ මේ වතුර ලීක් එකක් එනවා. අපි බැලුවා මොකක්ද හේතුව කියලා. පරිවි ඇවිල්ලා එතන ඒ ගැටේක ඔක්කොම සවුත්තු කරනවා. ඉතින් නිතරම මේ ඇතුළ මේ ගොඩනැගිල්ලම තෙමෙන්න ගන්නවා. ඉතින් බැලුවට පස්සේ අපි නෙට් එකකුත් ගෑවුවා. ඉතින් මේ දින කීපේ අපේ නුවන් මහත්තයා මේ කීප දෙනාම අපේ අනිකුත් මහත්මයාත් ඉන්නවා. ඉතින් මේ දින කීපෙම ඉතාමත් සීතලේ ගැහි මං හිතන්නේ මේ මයිනස් යන දවස්වලත් ඉතින් එතුමාලා අර වහල් උඩ නැගගෙන ඒ කටයුත්ත සිදු කරගෙන ඉතින් මම මතක් කළේ පවුමක් හොයන්න ඔබ කොතරම්නම් වෙහෙසක් මහන්සි වෙනවද? ඒ යහපත් චේතනාවෙන් යහපත් සිතුවිල්ලෙන් තමයි මේ මොහොතේ පින්කම් සිදු කරන්නේ. දානය කියන්නේ අත්හැරීම. ඒ අත්හැරීම තුළ ඔබට ලැබෙනවා සතුටක්, මානසික සොම්නසක් ඔබගේ සිතට ඇති වෙනවා. ඒකට අපි කියනවා දහම් පින් කියලා. ඒ ආදරණීය මෞතුමිය ආදරණීය පියාණන් වහන්සේ වෙනුවෙන් දානෙහි අග්‍රභාගයේ බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරලා දානෙහි අවශේෂ භාගය මේ ශාසනයේ මූලාරම්භක ශාස්ත්‍රවරය තමයි විතරාගී බුදු පියාණන් වහන්සේ. මහා ශ්‍රමණයන් වහන්සේ හැටියට මේ පුරුකේ මුලින්ම වැඩ සිටින්නේ විතරාගී බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ දෙපස වැඩ සිටින්නට ඉදුණු ඒ වර්තමාන අතීත වර්තමාන අනාගත කියන තුන කල්විසි ආර්ය මහා සංඝරත්නය උදෙසා මේ දානි මේ භික්ෂාව සංඝ සතුට පූජා කරනවා. ඊට පෙර මේ දානෙහි අග්‍රභාගයේ නොයිදුල් කොටස විතරාගී බුදු පියාණන් වහන්සේ උදෙසා දහවල දානීය වශයෙන් පූජා කරමි. පූජා වේවා යන චේතනාවෙන් සිතුවිල්ලෙන් යුක්තව අපි කවුරුත් එකට තුනුරුවන් ගුණ වන්දනා මාන කරන පූජාව පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ වේහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දකිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනින් නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසවං සන්ධාය සම්පදින්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුනං ගන්ධ සංඛාර යුත්තේන දූපේනාහං සුගන්ධිනා පූජේ පූජනීයං තං පූජා භාජන මුත්තමං වන්නගන්ධ පුනෝපේතං නීතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නීන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශපාවං සුගන්ධං සීතලං කම්පං ප්‍රසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්හාතු උත්තම අධිවාසේතුනෝ බන්තේ පූජනං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු උත්තම අධිවාසේතුනෝ බන්තේ සම්බන් සන්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු උත්තම
වන්දාමි චේතියං සම්මං සම්පඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්භාරි විජයං යකාපත්තෝ සම්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ඉච්ඡේව මච්ඡන්ත නමස්සනීයං නමස්සමානෝ රතනන්තයං යං පුඤ්ඤාභි සන්තං විපුරං හරන්තං තස්සානුභාවේන තන්තරායෝ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපරිවන්න අනුත්තර සිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ගෞරවනීය ධම්මදස්සි හාමුදුරන් වහන්සේ අවසරයි ශ්‍රද්ධාකාමී වාසනාවන්ත පින්වත්නි අපේ ප්‍රදීප් මහත්මයා පුතුණුවන් ප්‍රමුඛ කොටගෙන පියදාස පියතුමන්ට පුණ්‍යානුමෝදනා කරමින් දිග ලිස්ට් එකක් තියෙනවා නේ නම් සඳහන් කළ නොකළ මේ පරිලෝකීය හැම දිනාටම පුණ්‍යානුමෝදන් කරමින් සා සුජීවත්ව වාසය කරන පුතුණුවන් ඇතුළු හැම දිනාටම උදව් උපකාර කරපු හැම දිනාටම ආශිර්වාදාත්මකව මේ පින්කම සිද්ධ කරන වග සිහිපත් කරලා තිබෙනවා. ඉතින් දීර්ඝ අනුශාසනා සිද්ධ කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. කෙටියෙන් වචනයක් දෙයක් සිහිපත් කරනවා නම් මේ තමයි පින්නතුනි සංසාර ගමනේ පුරුදු අපි කියනවා පාරමිතා කියලා. ඉතින් හාමුදුරුව මුලින්ම මෙතුමාගේ ගුණ ගැන සිහිපත් කරා. ඉතින් එතුමා බලාපොරොත්තු නොවුණා. එතුමාට විතරයි කියන්න තියෙන්නේ මේවා සංසාරගත පුරුදු. සමහර මිනිස්සු ඉන්නවා බෙහෙර විහාර ලස්සනට තියන්න සසර පුරුදු කරලා තියෙනවා. තව සමහර මිනිසුන් දානමාන දෙන්න සංසාරේ පුරුදු කරලා තියෙනවා. තව සමහර මිනිසුන් නැති බැරි කෙනෙකුට බත් කටක් දෙන්න සසරේ පුරුදු කරලා තියෙනවා. ඔය අතරමැද තව සමහර මිනිස්සු බොරු කියන්න සසරේ පුරුදු කරලා තියෙනවා. කේලම් කියන්න, පෞල් විනාශ කරන්න සසරේ පුරුදු ඒවා. ඒවා අයින් කරන්න බොහෝම අමාරුයි. ඔය ආශ්‍රය කරන යාළුවන්ගේ අතරේ බලන්නකො පෞල් කොටවන අය ඇති, බොරු කියන අය ඇති, කෝටි ගණන් සල්ලි තියෙනවා රුපියලක් හරි හෙල්ලුවොත් පහෝද ඇටකොටු ගෑල්ලක් ගැලෙවුවා වගේ දැනෙන අයත් ඉන්නවා. දැන් මතක් වෙන ඇති රූපකාය. ඒවා සංසාරේ පුරුදු. බුදුවරු 10 දෙනෙක් පහළ වුණත් පුරුදු වෙනස් කරන්න බෑ. එක්කෙනෙකුට පුළුවන් කල්යාණ මිත්‍රයෙක් හමු වුණොත් දවසක යන්නන්ගේ මලක්ව පූජා කරන්න කියලා දැන් ආවොත් ඒ පුරුදු වෙනස් වෙනවා. නැත්තම් ඒවා වෙනස් වෙන්නේ නැහැ. හොඳයත් එහෙමයි නරකයත් එහෙමයි. සාමිතුමා මම හිතේ මෙච්චර කල් මම දැකපු දාස්ටි මයිට සල්ලි ගන්නවා ඇති කියලා. එතුමා කරන සේවය නම් මෙදා කෙනෙකුට කරන්න බෑ. අපි කියනවා මේ ඔෆිෂියල් and non official කියලා තියෙනවනේ මෙතුමා non official වැඩ ටික. අර සින්ක් ඒවා මේවා කැඩිච්චා මේවා තින් කියන්න ඕන තනියෙන් සතුටු වෙන්න ඕන කාරණා. අනිත් පැත්තට පින්නතුනේ මේ සිද්ධ කරන දානීය පින්කම් අපි වළඳනවා තමයි. අපිට සේම පින් වැඩියෙන් සිද්ධ වෙන්නේ අනුමෝදන් කරගන්න ඕනේ ඔය ඇත්තොන්ගේ ජීවිතවලට. එහෙම මතක් කරන්නේ මේ ලංකාවේ පේනවනේ වෙන විදිය නේද? පහුගිය කාලේ පුංචි මතකද හාමුදුර කෙනෙක් ඇවිල්ලා ගියා. උන්වහන්සේට පොඩි හාමුදුර තමයි ටොපි චොක්ලට් එක හදලා හිසක දුප්පත් පන්සලක ටොපි චොක්ලට් හදලා ධම්මදස්ස හාමුදුර අවශ්‍ය ඔක්කොම පැක් කරලා ලැගේජ් එක හදලා දීලා පියනන්ද හාමුදුර එයාපෝට් බස්ලා ආවා. දැන් දවස් කිහිපයක් අම්මලා බලන්න යන්න ඉන්න අතරතුර ටොපි චොක්ලට් ඔක්කොම ලැගේජ් එකේ උදේ පණිවිඩයක් එනවා අම්මා තාත්තා මල්ලි නංගි ඔක්කොම පස් කන්දට යට වෙලා බැකෝ එකෙන් එළියට අදිනවලු කියලා. දැන් ටොපි චොක්ලට් කාට දෙන්න තරම් ගියපුවා. ඉතින් ඕකට කම්පා වෙලා හරියන්නේත් නැහැ. තව ඉස්සරහට මම 이르දිපාති හරියක පාලා කියනවා නෙමෙයි. තව ඉස්සරහට ඊට වඩා ලොකු දේවල් වෙනවා.
ඒක මං කියනවට වඩා හොඳයි සප්ත සූර්යෝද්ගමන සූත්‍රය කියවන්න. ඉර 7 කඩකට පැලෙනවා. එතකොට අයිස් දිය වෙනවා. ගම් වතුර වැඩි වෙනවා. ඊට පස්සේ මුග වර්ෂා කියලා වැස්සක් හැදෙනවා. එතකොට අම්මා පුතාත් එක්ක සංවාසී දෙනවා, නංගි මල්ලි දරුවෝ හදනවා, අයියා අක්කා හඳුනන්නේ දෙන්න අතරේ දරුවෝ හදලා දෙන්න විවාහ වෙනවා, නෑ නමස්සිනා විවාහ වෙනවා. එහෙම වෙලා මුග වර්ෂා කියලා එන අවසානයේ සිව්පා සත්තු වගේ හැසිරෙනවා. ඔවුන් මරාගෙන කනවා. අවසානයේ තේරුම් ගන්නවා මේක ඇති දෙයක් නෑනේ කියලා. ඉතින් ක්‍රමක්‍රමයෙන් සුනාමියට පව් තිබුණා නයි මොනවා කිව්වා පින්නතුන් මේවා කර්මයට අනුගතව තමයි වෙන්නේ. ඒක වෙනස් කරන්න අමාරුයි. කර්මයම තමයි. සුනාමියෙන් කොටසක් හේදිලා ගියා යන්තම් අපි බේරුණා. ඊළඟට කොවිඩ් ආවා. ඒකේ තහඹු ඇසේ කොහොම හරි බෙහෙත් බීලා පස්මංගු බීලා බේරුණා. දැන් මේකෙදි කොටසක් ගියා. ඔහොමම ඉතින් දියවි ගිහලා කවදා හරි දවසක යම් පිරිසක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන පිරිස අවසානයේ ඔය වගේ මංකෝ වගේ මුග වර්ෂා කරලා අය හිතනවලු මොකද්ද අපි මේ කරන්නේ? ඔය දැන් තේරුම් නැතුණට ඔය වයසට ගිහපම තේරෙන්නේ මේක ඇති දෙයක් නැහැ කියලා. නේ දන්නේ වගේ. එදාට තේරුම් අරගෙන නැවත නිති පන්සිල් පොහොය අටසිල් ගැන සීල සමාධි ප්‍රඥා ගැන හොයන්න පටන් ගන්න මිනිස්සු සිල්වත් වෙනවා. ඒ සිල්වත් වීමේ ප්‍රගුණ වුණාම මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබලා මෛත්‍රී බුදුරේ ලෝක ධාතුවේ පහළ වෙලා මේ වගේම ශාසනය යනවා. නිසා කම්පා වෙලා වැඩ නෑ තියෙන්නේ පුළුවන් විදිහට තමන් මේවා දැක පින් පුරන එක විතරයි. අපේ පන්සල් දිහා එන මාළු එනවා මේ වතුරට ගලොන් මරාගෙන අරගෙන කන්ද. එහෙම මිනිස්සු අතරේ දන් දෙන මිනිස්සුත් ඉන්නවා. ඒ නිසා ඔබ අප්‍රමාණ සතුටු වෙන මේවා සංසාරගත පාරමිතා. ඔය ලේසි නෑ වෙනස් කරන්න. ඒවට ලොකු කාලයක් යනවා ජීවිතවල. ඒ නිසා පින්නතුනි මේ දානමාන සිද්ධ කිරීම තුළ ඔබට සංසාරේ පින් සිද්ධ වෙනවා සසර ගමන යහපත් වීම පිණිස. ඉතින් ඔබතුමා සතුටු වෙන්න ඕනේ. ඉතින් අද වගේ දවසක කියන්නේ නේද? මැරෙන වෙලාවේ සතුටු වෙන්න පුළුවන්ලු මේ ලෝකෙ මිනිසුන්ට අත් දෙක දිහා බලලා මොනවා හරි දීලා තියෙනවා. කකුල් දෙක දිහා මැරෙනකොට කොහොමද ඇඳේ මුත්‍රා පැකට් එක මේ පැත්තේ මල පහ පැකට් එක මේ පැත්තේ එහෙන් හොටු ගලනවා එහෙන් කපලා එහෙම නින්නේ නේද? කකුල් දෙක පේනවලු. එතකොට මේ කකුල් දෙකෙන් හොඳ ගමන් ගියානේ කියලා සතුටු වෙන්න පුළුවන් නම් අත් දෙකෙන් දන් දීලා තියෙනවානේ කියලා අත් දෙක දිහා පේනකොට සතුටු වෙන්න පුළුවන් නම් ඉතින් හොඳ දේවල් හිතුවනේ කටින් මම බොරුවක් නොකිය හොඳ ගුණ වැඩවන්නේ කියලා හිතන්න පුළුවන් මේ මිනිස්සු සතුටින් මැරෙන්න පුළුවන්ලු. ඉතින් ඒක මම නම් පුළුවන් විදිහට හදා ගන්න ඔයත් කැමති නම් හදා ගන්න පුළුවන්. ඉතින් ඒක ඔබතුමා බොහෝම සතුටින් දුන්නේ. ඉතින් දානියානිසංස ඔච්චරයි. ඉතින් මේ පේනවනේ බුදුහාමුදුරන්ට අවුරුදු 2500ක් ගිහිල්ලා කවුරුත් කියලා නෙමෙයි මේ උදේ තිබුණා මේ වගේම. ඔය අද දවසේ විතරන්නේ. තව පන්සල් 1000ක ලෝකෙම ගත්තාම නේද මාලිගාව විතර විනාඩි 10න් 10ට ට්‍රැක්ටර් දෙකමාරක් විතර මල් විසික් කරනවා. රුවන්වැලිසෑයේ අද විතරන්නේ මේ අවුරුදු 2500ක ඉතිහාසෙක. ඒවා පින්නතුනේ බලාපොරොත්තු රහිතව දුන්නේ වගේ ආනිසංස. ඉතින් ඒ නිසා ඔබ හැමෝම දැන් මේ මොහොතේ කල්පනා කරගන්න දුන්නු තරමට ලැබෙනවා. ඉතින් අසරණ මිනිස්සු ලංකාවේ මේ දින් තියෙන උන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන. ඒ වගේම ඊයේ දවසේදී ධම්මදාස හඳුරුගේ මූලිකත්වයෙන් මම හිතන්නේ ඔයත් වලට පුළුවන් නේද හඳුරයට සම්බන්ධ වෙන්න. ආධාර මේ ක්‍රිස්බරි පන්සලෙන් අපි ඒකට කතා කරපුවා මස්ගිරි අනුනායක හඳුරු ඉල්ලුවේ මුදල් තමයි ඉල්ලුවේ ඉක්මනටම මේ අරන් වියලි සලාක බඩුව අරන් උයලා දෙනවා. පැය 24 මස්ගිරිය උයනවා. ඉතින් එතෙන්ද මේ යමක් කමක් පුළුවන් අයවන්න කියලා දවස් කීපයක් පුළුවන් නේද හඳු. ක්‍රෙඩිට් කාඩ් ඒ විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. හඳුරු හදලා තියෙනවා. කට්ටියත් එක්ක ඉතලා දෙන්න පුළුවන්ද? ලබා දෙන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් පවුමක් හරි දීලා සම්බන්ධ වෙන්න. එයාලා ඉල්ලන්නෙම කෑම බීම බෙහෙත් ඒත් ඒවා ගන්න. ඉතින් හඳුරු සම්බන්ධ වෙන්න දානින් පස්සේ. එහෙම නැතිනම් දැන් කල්පනා කරගන්න ලැබුපු හැමදේම දූවිල්ලක්වත් නැතුව අතහැරලා යන්න වෙන බවත් මතක තියාගෙන වහා කුසලයේ පිහිටමින් තව තවත් මේ දාන පින්කම් කරන්න ඔබට ධර්මාවබෝධයම වේවා. අද දවසේදී සුදු අතින් සැරසිලා මේ අපි හැමෝම රැස් කරගත්ත දාන වස්තු යග්‍ර කොටස බුද්ධ පූජාව පවත්වලා ඉන් අනතුරුව මේ සකසාගත් ආ වූ දාන වස්තුව ඉදා වැඩ සිටිය සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා උදෙසා අද මේ සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සියලුම පින්වත් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාට හෙට ශාසනය සුරකින සිල් ස්වාමින් වහන්සේලාට සාදු සාදු මගේ දාන වස්තුව ආයු වර්ණ සබ්බ ප්‍රඥා පිණිසම පවතිවා. වහන්සේලාට සම්මා සම්බුද්ධ ශාසනය සුරකින්නට
වාසනාව භාග්‍ය උදා වීම පිණිසම මාගේ දානේ මහෝපකාරී වේවා කියන කේතනාවලින් මේ පාඨය කියලා දාන වස්තුව සංඝ සතු කොට පූජා කරන්න. සාට පරික්ඛාරං ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිච්ඡතු සබ්බේ පුරන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යථා ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු තුන්ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් විදීමට යෝග්‍යෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සුවිසුද්ධ බුද්ධ පූජාවත් පවත්වා නතුරුව මහා සංඝරත්නයේ විශේෂම් පිළිල කර දීමෙන් ලබන ලද්දා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ ඉන්ද්‍රාදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා විසින්ද නමින් නැසීමිය පරලොව ගියා වූ ගුරුවර දෙමාපිය ඥාති මිත්‍රාදීන්ද මෙම පින් අනුමෝදන් වනු ලබත්වා. තදනන්තරවද තම තමන්ටත් මේ පින් පිහිටා මෙතැන් පටන් පරම රමණීය වූ නිවන් සිරි ලබනා තාක් කල් සාපිපාසාදී දුක්ඛයට පත් නොවී දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප සම්පත් අනුභව කරමින් සසර සැරිසරන කල්හි මිහිරි චතුරාර්ය ශ්‍රී සද්ධර්ම දේශනාවත් අසා දේශනාවගේ කෙළවර සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිවන් සම්පත් සාධනය පිණිසම මේ පින් හේතු වේවා වාසනාම වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් සාදුනාදයෙන් පින් අනුමෝදන් විය යුතුය. පුතයි මේ කරතයි අරගෙන කට්ටිය කොඩු මත ලස්සන පූජා සාදු කියන්නේ අද දවස තුළ මේ උතුම් පින්කම සිදු කරන්නට යුතුනේ අපේ ප්‍රතිපා ආදරණීය පුතුණුවන් ලංකාවේ ඉඳලා පවුලේ සහභාගී වෙනවා ලංකාවේ ඉඳලා ඒ පවුලේ අනිකුත් නැත්තන් මේ වගේම ඉපියාණන් වහන්සේ වෙනුවෙන් ලංකාව තුලත් ඒ ආගමික කටයුතු සිදු වෙනවා. ඔක්කොම ගොඩනැගිල්ල රත් වෙන්න ටිකක් පැය දෙකක් තුනක් විතර යනවා.
රේඩියෝ එක තියෙනවානේ 20ක් විතර. ඒකත් එකක් ඉඩ ලොකුනේ. ඉත ලොකුයි නේ මෙතන. ඉතින් විශේෂයෙන්ම අද දිනය තුල පින්කම් දෙකක් විහාරස්ථානය තුල තිබ්බා. ඉතින් 7 දවස් දානයක් වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා දෙනෙකුත් වැඩම කරන්නට යෙදුණා. ඉතින් අද දවස් තුල අපි ප්‍රදීප් මහත්මයා ආදරණීය පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසිහි කාසු වෙලා නතුන් පින්කම සිදු කරනවා. දානීය අග්‍රභාගයේ විතරාගී බුදු පියාණන් වහන්සේ විසා පූජා කරන්නට යෙදුණා. ඉන් අනතුරු දාන වස්තු අවශේෂ භාගයක් ලබා දෙන කොටස මෙතන වැඩ සිටින කීප නම කාය සාක්ෂි වශයෙන් තබාගෙන ආර්ය මහා සංඝරෝණ දෙසා සංඝ සතුකට පූජා කරන්නට යෙදුණා. ඉන් ජනිත වූ සියලු පුණ්‍ය ශක්තිය ඔබ නමින් මේ පරිලෝක යන්නට යෙදුණු පියදාස වැලිකන්නේගේ ආදරණීය පියාණන් වහන්සේ වගේම ගල්පොත්තගේ ශ්‍රීමාවති පෙරේරා ආදරණීය මෞතුමිය ප්‍රසන්න වැලිකන්නේගේ බාල සොයුරා පියසේරි වැලිකන්නේගේ කුලන්දා ආර්යරත්න වැලිකන්නේගේ බාප්පා ක්ලරන්ස් ජයසිංහ මාමා අනුර මහතා සුනිල් මහතා ඩිලන්ත මහතා සාදකින් මහතා කැලුම් මහතා උපාලි තැන්න මහතා වර්ෂමාන මහතා අශෝක මහතා මනුගල මහතා ජයවික්‍රම මහතා ලීලාරත්න අපේ කපු මහත්මයා ඇතුළු එවැගේම මේ විහාරස්ථානයේ නිර්මාතෘ නායක මහින්පාණන් වහන්සේ ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණා වූ ඒ ආදරණීය දෙමව්පියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙත්තා සංසාර ගමන සෝපත් වේවා යන චේතනාවෙන් සිටවිල්ලෙන් යුක්තව ඔය පෙන් වාචිනේ ගාවට එන්න පෙන්වක් කරන්න ඉදම් මේ ඥාති නම් හෝති සුඛිතා නමෝ කියන්නේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා වාරි වහා පූරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති උන්නමේව දකං වඩ්ඩං යතා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති ඕම් දෙගන්න කප්පිරි ටිකක් කියලා ආශිර්වාද කරනවා විශේෂයෙන්ම ඔබතුමාගේ ඒ ඉදිරි කටයුතු ව්‍යාපාරාදී සියල්ල සාර්ථක වේවා. ඒ වගේම ආදරණීය පුතුණුවන්ගේ ඒ ඉදිරි අධ්‍යාපන කටයුතු ඉදිරි අරමුණු බලාපොරොත්තු සියල්ලක් මිශ්‍ර සමෘද්ධ වේවා. ඉතින් විශේෂයෙන්ම මේ පින්කම සඳහා වෙනදා වගේම බොහෝ පිරිසක් අද දවස් තුලක් මේ පින්කමට සහභාගී වෙලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාට ආශිර්වාද කරමින් ඉතින් විශේෂයෙන් මේ දිනවල ලංකාවේ ලොකු වේසනයකට බොහෝ දෙනෙක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතන් වෙලා සිටින්නේ. ඉතින් මේ සියලු දෙනාටත් ආශිර්වාද කරමින් ඉතින් මේ කාලගුණ තත්ත්වයේ යථා තත්ත්වයටපත් වේවා කියන ආශිර්වාදයෙන් යුක්ත මේ මහා සංඝරත්නය තාමත් කරුණාවෙන් ඉතිරි ඔබ සැමට ආශිර්වාද කරමින් සෙත් පිරිත් දේශනා කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ඡ සක්කෝ යෝච සූජෝච සුවචෝ චස්සමුතු අනතිමානි සන්තුස්සකෝච සුකරෝච අප්පකිච්ඡෝච සල්ලෝකුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ ගුරේසු අනනුගින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාගේනෝ හොන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතා ඒකේ චිපාන භූතන්ති තසාවා තාවරාවා අනවශේෂාදීගාවා ඒමාන්තාවා මජ්ජිමා රස්සකානුකතූලා දිට්ඨාවා ඒවන්දින්ටා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සම්බේ සත්තා භවන්තු සුඛිතන්තාන කරෝ පරන්නිකුම්පේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ ප්‍යාරෝ
දෝසනා පටික සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය යථානියම් පුත්තං ආයසායේක පුත්තමනුරක්ඛේ එවංපි සම්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මිත්තං ච සම්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරන් නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමිත්තෝ ඒතං සතින් අදින්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහූ දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ ධම්මයි ජාතු කම්පසෙය්‍යං පුනරේති තේන සච්චවජ්ජේන සම්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්චවජ්ජේන සම්බ භයෝ විනස්සතු ඒතේන සච්චවජ්ජේන සම්බ රෝගෝ විනස්සතු සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ පුතේ මෙන්න මේ පෙන් බාග් මෙතන තියන්න. මන්නේ කට්ටිය අපස්සට